හයි කොහොමද ඔයාලට? ඉතින් අද අපි හිතුවා ඔයගලන්වත් එක්කගෙන ගෙවල් බලන්න යන්න. ඉතින් අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වලනේ. ඒ නිසා අපි මේ ඇඩිලේඩ් අවට තියෙන ගෙවල් කිහිපයක් තමයි අද බලන්න යන්නේ. අද සෙනසුරාදා දවස අපි දෙන්නම ගෙදර ඉන්න නිසා අපි හිතුවා අද ඉන්ස්පෙක්ෂන් තියෙන ගෙවල් වලට ගිහින් චුට්ටක් ඒවා බලලා ඒ ගැන අයිඩියා එකක් ගන්න. ඉතින් ඔන්න අපි පළවෙනි ගෙදරට ආවා. මේ ගෙදර කාමර 3කුයි බාත්රූම් 2කුයි තියෙන බ්‍රෑන්ඩ් නිව් ගෙදරක්. ඒකේ තාම කන්ස්ට්‍රක්ෂන් කම්ප්ලීට් වෙලා නැහැ. ඉතින් මෙතන පළවෙනියටම තියෙන බෙඩ්රූම් එක, ඒක මාස්ටර් බෙඩ්රූම් එක. ඒකත් එක්කම බාත්රූම් එක තියෙනවා. ඒකේ ෂවර් ඒරියා එකයි, කොමඩ් එකයි, සින්ක් එකයි කියන ටික තියෙනවා. බාත්රූම් එකට එහා පැත්තේ ඒ මාස්ටර් බෙඩ්රූම් එක ඇතුළෙම තියෙනවා තව වෝක්-ඉන් වර්ඩ්‍රොබ් එක. ඉතින් ඒකේ අපිට ඇඳුම් එහෙම ස්ටෝර් කරන්න පුළුවන්. එන්ට්‍රන්ස් එකෙන් දකුණු පැත්තේ මාස්ටර් බෙඩ්රූම් එක තිබුණේ. වම් පැත්තේ තියෙනවා ගරාජ් එක. හැබැයි ඒක සිංගල් ගරාජ් එකක්. එක වාහනයයි දාන්න පුළුවන්. එතන දොරක් තියෙනවා. ඒ දොරෙන් අපිට එළියට යන්න පුළුවන්. ඒ කියන්නේ ගේ වටේ යන්න පුළුවන්. ගරාජ් එකෙන් ආයිත් එළියට ආවහම අර මාස්ටර් බෙඩ්රූම් එකට එහා පැත්තේ තියෙනවා ලොන්ඩ්‍රි රූම් එක. මෙතන අපිට වොෂින් මැෂින් එකක්, ඩ්‍රයර් එකක් එහෙම තියන්න පුළුවන්. ඒ වගේ මෙතන කබඩ්ස් වගේකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන වම් අත පැත්තේ තව බෙඩ්රූම් එකක් තියෙනවා. දකුණු අත පැත්ත බැලුවහම එතන තියෙනවා තව බාත්රූම් එකක්. ඒ බාත්රූම් එකේ කොමඩ් එක වෙනම තියෙනවා, සින්ක් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන බාත් ටබ් එකත් එක්කම තව ෂවර් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තුන්වෙනි බෙඩ්රූම් එක. ඒකේ වර්ඩ්‍රොබ් එකක් තියෙනවා. හැබැයි කලින් එකේ නම් වර්ඩ්‍රොබ් එකක් තිබුණ නැහැ. ඊට පස්සේ අපි ලිවිං ඒරියා එකට ආවහම එතන ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ඕපන් කිචන් එක තියෙනවා. මෙතන ෆ්‍රිජ් එක තියන්න වෙනම ස්පේස් එකක් තියෙනවා. ස්ටෝව් එකටයි ඩිෂ් වොෂර් එකටයි ස්පේසස් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගයක් සල්ලි වලට ගන්නවා නම් ඩිෂ් වොෂර් එකයි ස්ටෝව් එකයි අපිට ඒ ගේත් එක්කම එනවා. ඊට පස්සේ අපි මෙතනින් එළියට බැස්සතින් එතන බෑක් යාඩ් එක තියෙනවා. එතන ඇත්තටම ගොඩක් ස්පේස් තියෙනවා. ඉතින් ගේ වටේ අපිට යන්න පුළුවන්. මේක තනි ඉඩමක තියෙන තනි ගෙයක්. ඉතින් මුළු ඉඩමේ ප්‍රමාණය වර්ග මීටර් 249ක්. ඉතින් මේ ගේ වටිනාකම ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 7,25,000ක්. ඉතින් මේ හරියේ අලුතෙන් හදාගෙන යන ගෙවල් ගොඩාරියක් තියෙනවා. ඊළඟට ආවා අපි අපේ දෙවෙනි ඉන්ස්පෙක්ෂන් එකට. ඉතින් මේ ගෙවල් එක පේලියට තියෙන්නේ. ඒ ගෙවල් තනි බිත්තියකින් තමා වෙන් වෙලා තියෙන්නේ. මේ වගේ වට කියනවා ටවුන් හවුස් කියලා. ඉතින් මෙතන ගෙවල් 3ක් විකුණන්න දාලා තිබුණා. මේවත් බ්‍රෑන්ඩ් නිව් කාමර 3යි බාත්රූම් 2යි තියෙන ටවුන් හවුස් 3ක් තමයි විකුණන්න දාලා තිබුණේ. මේ ගෙදර එන්ට්‍රන්ස් එකේදීම වම් අත පැත්තට පඩිපෙළ තියෙනවා. ඊට පස්සේ ඒකට එහා පැත්තේ තියෙනවා පවුඩර් රූම් එක. ඒ කියන්නේ තනි කොමඩ් එකකුයි තනි සින්ක් එකකුයි තියෙන ටොයිලට් එකක්. ඊට පස්සේ අපි කෙලින්ම යන්නේ ලිවිං ඒරියා එකට. ඒකේ ඕපන් කිචන් එක තියෙනවා. ඉතින් පැන්ට්‍රි එක ලස්සනට හදලා තිනවා. මේ ගෙදර කම්ප්ලීට් කරලා ඉවරයි. ඊට පස්සේ මෙතන ලිවිං ඒරියා එක තියෙනවා. ඊට අමතරව මේ කිචන් එකේ ස්ටෝරේජ් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පොඩි රූම් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ අපිට කිචන් එකට අදාළ බඩු ස්ටෝර් කරලා තියන්න පුළුවන්. ඉතින් මේ ගෙදර ලස්සනට ෆර්නිචර් එහෙම ගෙට මැච් වෙන විදිහට තියලා තියෙනවා. ඉතින් ගේ විකුණන්නේ ෆර්නිචර් එක නෙමෙයි. ගේ විකුණද්දී අපිට හම්බ වෙන්නේ එයාර් කන්ඩිෂනර්ස්, ඊට පස්සේ ස්ටෝව් එක, ඩිෂ් වොෂර් වගේ දේවල්. මේ ෆර්නිචර් ටික අපිට හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේවා තියලා තින්නේ බලන් දෙන අපිව පොඩ්ඩක් ඇට්‍රැක්ට් කරලා ගන්න.
ඉතින් මෙතන ලිවිං ඒරියා එකෙන් දකුණු පැත්තේ දොර ඇරියාම එතන තියෙන ගරාජ් එක. ඒ ගරාජ් එක ඇතුලේ පොඩි පැන්ට්‍රි එකක් වගේ තියෙනවා. එතන ඇත්තටම ඒ ලොන්ඩ්‍රි රූම් එක, එතන වොෂින් මැෂින් එක, ඩ්‍රයර් එක වගේ තියන්න පුළුවන්. තව ස්ටෝරේජස් එහෙමත් තියෙනවා. මේ ගරාජ් එක සිංගල් ගරාජ් එකක්, එක වාහනයයි දාන්න පුළුවන්. ඊට පස්සේ ලිවිං ඒරියා එකෙන් බෑක්යාඩ් එකට ඇක්සස් තියෙනවා. ඒ බෑක්යාඩ් එකේ ලස්සනට හදලා තියෙන එංගල ලස්සනට තනකොළ එහෙම අල්ලලා ඊට පස්සේ අපි ආයෙත් ඉස්සරහට ගිහින් ස්ටේර්කේස් එක දිගේ උඩට ගිහාම එතන එන්ට්‍රන්ස් එකේදීම තියෙන පොඩි ස්ටඩි ඒරියා එකක්. ඉතින් එතන සාමාන්‍ය විදිහට ඉඩක් තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම යද්දී වම් අත පැත්තේ තියෙන බාත්රූම් එක, එතන බාත් ටබ් එකයි, ෂවර් ඒරියා එකයි, කොමඩ් එක, සින්ක් එක ටික තියෙනවා. ඊට පස්සේ දකුණු පැත්තට ගිහාම මෙතන එක බෙඩ්රූම් එකක් තියෙනවා. ඒ බෙඩ්රූම් එකේ වර්ඩ්‍රොබ් එක තියෙනවා, මිරර්ස් එහෙම අල්ලලා. ඊට පස්සේ එතනින් එළියට ආවහම එතන කබඩ්ස් වගේක් තියෙනවා, ස්ටෝරේජ් එහෙම හොඳට තියෙනවා මේ ගෙවල් වල. ඊට පස්සේ අපි වම් අත පැත්තේ බැලුවහම ආයෙත් සෙකන්ඩ් බෙඩ්රූම් එක තියෙනවා. ඒකෙත් වර්ඩ්‍රොබ්ස් තියෙනවා. ඊට පස්සේ අපි ගිහාම මෙතන තියෙන මේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකේ ඒකත් එක්කම බාත්රූම් එක තියෙනවා. හැබැයි ඒකේ වෝක්-ඉන් වර්ඩ්‍රොබ් එකක් නෑ, නිකන් සාමාන්‍ය වෝඩ්‍රොබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගෙදර විකුණන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් ලක්ෂ 7කට. ඉතින් මේක මේ මෙතන ටවුන් හවුස් සෙට් එකේ විකුණන්න දාලා තිබිච්ච එක ගයක්නේ. අපි එහෙනම් ඊළඟ ගෙට ගිහින් බලමු. මේ ගෙවල් තුනේම ස්ට්‍රක්චර් එක සමානයි. පොඩි වෙනස්කම් තමා තියෙන්නේ. ඉතින් මේ ගෙදර ගත්තොතින් ඒ ගෙදර අර අපි කලින් බලපු ගෙදරට වඩා කලර්ස් එහෙම චුට්ටක් වෙනස්. ඒ වගේම ඊට වඩා චුට්ටක් ලස්සනයි කියලා අපිට හිතුණා. ඉතින් මෙතන ගරාජ් එක තියෙනවා. කලින් ගෙදර වගේම ගරාජ් එකෙන් බෑක්යාඩ් එකට ඇක්සස් තියෙනවා. ඒ වගේම එන්ට්‍රන්ස් එකේදී වම් අත පැත්තේ ස්ටෙයාකේස් එකයි පවුඩර් රූම් එකයි කියන දෙක තියෙනවා. ඉතින් අපි කලින් ගෙදර වගේම ස්ටෙයාකේස් එක දිගේ ගියොතින් පළවෙනිවරම හම්බෙනවා ස්ටඩි ඒරියා එකක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ෆස්ට් බෙඩ්රූම් එක. ඒකේ වර්ඩ්‍රොබ් එකකුත් තියෙනවා. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා ඊළඟ බෙඩ්රූම් එක. ඒකෙත් වර්ඩ්‍රොබ් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකට වම් අත පැත්තෙන් තියෙනවා බාත්රූම් එක. ඒකේ බාත් ටබ් එකකුයි, ෂවරින් ඒරියා එකකුයි, සින්ක් එක ඒ ටික තියෙනවා.
ඊට පස්සේ අපි එනවා මාස්ටර් බෙඩ්රූම් එකට. මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙනවා බාත්රූම් එක. ඒ වගේම එකේ තියෙනවා walk-in wardrobe එක. ඉතින් මේ ගෙදර ගාන වෙන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 7,20,000ක්. මේ ගෙදර අපි කලින් බලපු ගෙදරට වඩා ප්‍රමාණයෙන් පොඩි ස්ක්වයර් මීටර්ස් ගාණක් වැඩි. ඒ වගේම තමයි කලින් ගෙදර පිටිපස්සෙන් මේන් රෝඩ් එකක් යනවා. ඒක නිසා එතන පොඩ්ඩක් සද්ද වැඩි. ඉතින් ඒ හේතුන් ටික නිසා කලින් ගෙදරට වඩා මේ ගෙදර ඩොලර් 20,000කින් ගාණ වැඩි. එහෙනම් දැන් අපි තුන්වෙනි ගෙදර බලන්න යන්. ඉතින් එතනට ඇතුළු වෙද්දිම එතන පවුඩර් රූම් එකක් නැහැ. එන්ට්‍රන්ස් එක වෙනස් කලින් ගෙවල් දෙකට වඩා. ස්ටෙයාකේස් එකත් වෙනස් විදිහකට තියෙන්නේ. මෙතන පොඩි පැසේජ් එකකින් අපිට යන්න පුළුවන් ලිවිං ඒරියා එකට. එතන තියෙන්නේ හරිම සිම්පල් කිචන් එකක්. ඊට පස්සේ ලිවිං ඒරියා එක තියෙනවා. ගරාජ් එක නම් වහලා තිබුණේ ලොක් කරලා. ඊට පස්සේ මෙතනින් අපිට එළියට යන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්ටෙයාකේස් එක දිගේ උඩට ගියොතින් මෙතන තියෙන වෙනස තමයි එතන ස්ටඩි ඒරියා එකක් නැහැ. කෙලින්ම බෙඩ්රූම්ස් 3 තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ෆස්ට් බෙඩ්රූම් එක වර්ඩ්‍රෝබ් එකත් එක්ක. මෙතන එහා පැත්තේ දකුණු අත පැත්තේ තියෙනවා බාත්රූම් එක, කොමඩ් එකයි, සින්ක් එකයි, ෂවර් ඒරියා එකයි. ඊට පස්සේ මෙතන සෙකන්ඩ් බෙඩ්රූම් එක තියෙනවා වර්ඩ්‍රෝබ් එකත් එක්ක. මෙතන බාත්රූම් එක තියෙනවා. මෙතන අනිත් බෙඩ්රූම් එක තියෙනවා. ඉතින් මේ ගෙදර අනිත් කලින් ගෙවල් දෙකට වඩා පොඩ්ඩක් තියෙන දේවල් අඩුයි. ඒක නිසා මේකේ වටිනාකම ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 6,80,000ක් වෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ ගෙවල් ටික හදලා තියෙන්නේ එක ඉඩමක් අරගෙන ඒක සබ්ඩිවයිඩ් කරලා තමයි ගෙවල් ටික හදලා තියෙන්නේ. ඒ නිසා මෙතන මේ ඩ්‍රයිව්වේ එක මේ ගෙවල් ඔක්කොටම කොමන්. ඒ නිසා මේ ගෙවල් මිලදී ගත්තහම ඒකේ ඕනර්ෂිප් එක ගේ අයිති කෙනාට වගේම මේ ඩ්‍රයිව්වේ එක කොමන් ඒරියා එකක් නිසා ඒකට අපි වෙන ෆී එකක් ගෙවන්න ඕනේ. නිසා මේ ටවුන් හවුස් වල අයිතිය අපි කියනවා කමියුනිටි ටයිටල්ඩ් කියලා. ඉතින් මෙතනදී මේ ගෙවල් වලට අපි මේ ගෙයක් මිලදී ගත්තොත් ක්වාටර්ලි, ඒ කියන්නේ මාස 3කට සැරයක් අපි ඩොලර් 200ක් ගෙවන්න ඕනේ ෆී එකක් විදිහට මේ කොමන් ඒරියා එක වෙනුවෙන්. හැබැයි අපි මුලින්ම බලන්න ගියපු ගෙදර ඒක තනි ඉඩමක තියෙන තනි ගෙයක්. ඒක නිසා ඒකට කියනවා ටොරන්ස් ටයිටල් කියලා. ඒ කියන්නේ ඒ ගෙදර තනි අයිතිය තියෙන්නේ ඒ ගෙදර අයිති කෙනාට. වෙන මුකුත් ෆී එකක් ගෙවන්න ඕනේ නැහැ කාටවත්.
එහෙනම් අපි දැන් යමු ඊළඟ ගෙදර බලන්න. ඉතින් මෙතනත් ගෙවල් සෙට් එකක් තියෙනවා. එක ගෙයක් 2 ස්ටෝරි. අනිත් ගෙවල් ටික නම් තනි තට්ටු ඒවා. ඒ ටික විකිනෙලා ඉවරයි. අපි ඉන්ස්පෙක්ෂන් ආවේ මේ 2 ස්ටෝරි ගෙදරට. ඉතින් ඒ ගෙදරට කලින් ඔක්ෂන් එකක් තිබිලා ඒක අන්සක්සස්ෆුල් වෙලා තමයි මේ ආයෙත් ඉන්ස්පෙක්ෂන් එකක් කෝල් කරලා තිබුණේ. ඉතින් ගේ ඇතුළට ගියාම පළවෙනියටම මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා. වර්ඩ්‍රෝබ් එකක් නම් තිබුණ නැහැ. ඒකත් එක්කම බාත්රූම් එක තියෙනවා. බාත්රූම් එකෙන් කෙලින්ම ලිවිං ඒරියා එකට යන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහින් ඉඳලා අවතින් මේ විදිහට තමයි ස්ටෙයාකේස් එක දකින්නේ. ඊට පස්සේ අපි ලිවිං ඒරියා එකට ගියොත් ඒක නම් ලොකු ලිවිං ඒරියා එකක් තියෙනවා. හොඳට ස්පේස් තියෙනවා. කිචන් එකත් සාමාන්‍ය තරමට හොඳයි. ඊට පස්සේ මෙතන ගරාජ් එක තියෙනවා. ගරාජ් එකෙත් කබඩ් එකක් තියෙනවා. මෙතන බෑක්යාඩ් එක තියෙනවා. බෑක්යාඩ් එක ඒකත් හොඳයි. ඊට පස්සේ අපි ආයිත් ඉස්සරහට ඇවිල්ලා ස්ටෙයාකේස් එක දිගේ ගියොතින් එතනදී මෙතන එක බෙඩ්රූම් එකක් තියෙනවා. වර්ඩ්‍රෝබ් එකකුත් එක්ක. මෙතන බාත්රූම් එක තියෙනවා. ඒක හරිම සිම්පල් බාත්රූම් එකක්. මෙතන ඊළඟ බෙඩ්රූම් එක තියෙනවා. ඒකේ බාත්රූම් එකකුත් තියෙනවා. බැල්කනි එකකුත් තියෙනවා. ඒකේ නම් වර්ඩ්‍රෝබ් එකක් තියෙනවා. ඉතින් මේකේ මේ ගෙදර ලස්සනයි. හැබැයි රූම්ස් ටික පැක් වෙලා වගේ. මොකද පල්ලෙහා තියෙන මේන් බෙඩ්රූම් එකේ වර්ඩ්‍රෝබ් එකක් නැහැ. කබඩ් එකක් තියන්නවත් ඉඩක් නැහැ. ස්ටෙයාකේස් එක දිගේ මෙහෙම පල්ලෙහාට ආවහම ආයෙත් මේ විදිහට තමයි අපිට එළියට යන්න පුළුවන්. මේ ගෙදර වටිනාකම ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 7,60,000ක් වෙනවා. ඊළඟට අපි ආවා තවත් ගෙයක් බලන්න. මේකත් තනි ඉඩමක තියෙන තනි ගෙයක්. ඉතින් මේ ගෙදර එන්ට්‍රන්ස් එකේදී දෙපැත්තේ තියෙනවා බෙඩ්රූම්ස් දෙක. ඊට පස්සේ මේ තියන්නේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකේ බාත්රූම් එක තියෙනවා. වෝකින් වර්ඩ්‍රෝබ් එක තියෙනවා. බාත්රූම් එක ලස්සනයි. ඊට පස්සේ මාස්ටර් බෙඩ්රූම් එකට එහා පැත්තේ කොමන් බාත්රූම් එකක් තියෙනවා. ඒකෙත් ලස්සනට බාත්ටබ් එක ෂවර් ඒරියා එක එහෙම ලස්සනට තියෙනවා ඇත්තටම. ඊට පස්සේ මේකේ ලිවිං ඒරියා එක ගත්තාම මේකෙත් ගොඩක් ඉඩ තියෙනවා. ලිවිං ඒරියා එකෙන් පොඩි ගාඩන් එකක් වගේ ඒරියා එකකට ඇක්සස් තියෙනවා. ඒ වගේම එහා පැත්තෙන් ගරාජ් එකට දොරක් තියෙනවා. මේකේ ගරාජ් එකට ගියාම ගරාජ් එක නම් හරිම ලස්සනයි. ඒක ගොඩාක් ඉඩ තියෙනවා. ඩබල් ගරාජ් එකක්, ලොකු පැන්ට්‍රි එකකුත් තියෙනවා. ගරාජ් එකෙනුත් අර මැද තියෙන ගාඩන් වගේ ඒරියා එකට ඇක්සස් තියෙනවා.
ඊට අපි ආවා තව ගෙයක් බලන්න. ඇත්තටම මෙතන ගෙයක් කිව්වට ගෙවල් 3ක් තියෙනවා එක ළඟ. ඒවා තාමත් හදමින් පවතින ගෙවල්. කන්ස්ට්‍රක්ෂන් කම්ප්ලීට් වෙලා නැහැ. ඉතින් අපි යද්දිත් එතන වැඩ කරන අයත් හිටියා. ඉතින් මේ ගෙදර ඇතුළට ගියාම මෙතන මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා. ඒකත් එක බාත්රූම් එකයි වෝකින් වර්ඩ්‍රොබ් එකයි තියෙනවා. මේකේ ගොඩක් ඉඩ තියෙනවයි කියලා හිතෙනවා. පස්සේ අනිත් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ අනිත් බෙඩ්රූම් එක. ඒකේ වර්ඩ්‍රොබ් එක තියෙනවා. ඒක තාම හදාගෙන යනවා. ඒකට එහා පැත්තේ තියෙනවා laundry room එක. ඊට පස්සේ laundry room එකට අනිත් පැත්තේ තියෙනවා අනිත් bedroom එක. wardrobe එකකුත් හදනවා. ඊපස්සේ මෙතන common bathroom එක තියෙනවා. ඒක ලස්සනයි. හදලා ඉවර වෙද්දි තවත් ලස්සනට තියෙයි. ඊපස්සේ ලිවින් ඒරියා එකට ආවම මෙතන කිචන් එක හරිම පළලයි ලස්සනයි. ඒකේ ඩිසයින් එක. ඊට පස්සේ කිචන් එකෙන් ළඟින් එළියට ගිහාම ගරාජ් එක තියෙනවා. ගරාජ් එකෙන් අපිට පුළුවන් එතන ඒ දොරෙන්ම ඇවිල්ලා ගේ වටේ යන්න. ඉතින් මේක ටොරන්ට්ස් ටයිටල් ප්‍රොපර්ටි එකක්. මේකේ ස්ක්වෙයාර් මීටර්ස් ගන්න මට අහන්න බැරි වුණා. මේකේ වටිනාකම කියලා තිබුණේ $7,50,000ක්. මේ ගෙවල් ඔක්කොම මෙතන ගෙවල් 3යි. කලින් බලන්න ගියපු ගෙදරයි. ඒවා off market properties. ඒ කියන්නේ ඒවා තාම හදමින් පවතින ගෙවල්. ඒවා තාම මාකට් එකට දාලා නැහැ. ඉතින් මේගොල්ලන් අපිට ගාන කියන ගාන මාකට් එකට දැම්මට පස්සේ මේ ගාන මීට වඩා වැඩි වෙනවා. මොකද එතකොට ගේ හදලා ඉවර වෙලා තවත් මේ ගෙට වටිනාකමක් එකතු වෙලා තියෙන නිසා. ඉතින් මේ ගමම මං හිතුවා ඔයගලන් එක්ක කතා කරන්න එහෙම ගෙවල් අපි හොයාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ ගෙවල් රෙන්ට් එකට ගන්න හරි සල්ලි වලටම ගන්න හරි වෙනමම වෙබ්සයිට් එකක් තියෙනවා. අපි Google එකේ ගිහින් සර්ච් කරොතින් හරි එහෙමත් නැත්නම් ෆෝන් එකේ ඇප් එකක් විදිහට වුණත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කියන්නේ realestate.com කියලා. ඉතින් අපි Google එකට ගිහින් realestate.com කියලා ගැහුවාම මේ විදිහේ එකක් එනවා. අපි ඒ ලින්ක් එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහේ එකක් තමයි එන්නේ. එතන අපිට සර්ච් කරන්න පුළුවන් සබර්බ් වයිස්. එහෙමත් නැත්නම් අපිට නිකම්ම ස්ටේට් එකේ නම ගහලම හොයන්නත් පුළුවන්. ඉතින් අපි ඉන්නේ සවුත් ඕස්ට්‍රේලියාව වල නිසා මම මෙතන සවුත් ඕස්ට්‍රේලියා කියන එක තෝරගන්නවා. තෝරගෙන සර්ච් කියන එකට ගියොතින් එතන ප්‍රොපර්ටි ටයිප් එක විදිහට ඔයගොල්ලෝ හොයන්නේ මොන විදිහේ ප්‍රොපර්ටි එකක්ද කියන එක මෙතන තෝරන්න පුළුවන්. ඉතින් එතන හවුස් තියෙනවා, ටවුන් හවුස් තියෙනවා, අපාර්ට්මන්ට් ඇන්ඩ් යුනිට් තියෙනවා. මම මෙතනදි තෝරනවා හවුස් ඇන්ඩ් ටවුන් හවුස් කියන ඒ දෙකම තෝරනවා. ඊට පස්සේ මැක්සිමම් අපේ ප්‍රයිස් රේන්ජ් එක අපිට මෙතන දාන්න පුළුවන්. මැක්සිමම් මිනිමම් ඔයගලන්ට අවශ්‍ය විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍ය විදිහට බෙඩ්රූම්ස් ගන්න තෝරගන්න පුළුවන්, බාත්රූම්ස් ගන්න. ඊට පස්සේ ප්‍රොපර්ටි එක නිව්ද එස්ටැබ්ලිෂ්ඩ් කියන එක මෙතනින් තෝරගන්න පුළුවන්. තෝරගෙන සර්ච් කියන එකට ගිහම මේ විදිහේ ලිස්ට් එකක් විදිහට ගෙවල් පෙන්නනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ගයක් රෙන්ට් එකට ගන්නවා නම් මෙතන රෙන්ට් කියන එකට යන්න ඕන. ඊට පස්සේ එතන අපිට අපේ රික්වයර්මන්ට් එකට අනුව මේ ටික තෝරලා සර්ච් කරාම රෙන්ට් එකට තියෙන ගෙවල් ටික එනවා. ඊට පස්සේ
අපි දැන් බයි කරන්න යන්නේ ඒක නිසා ගයක් සල්ලිවලට ගන්නවන මෙහෙම සර්ච් කරාට පස්සේන එක අපිට මැප් එක ඇති කොහෙද තියෙන්නේ කියන එක හොයාගන්න පුළන් මැප් කියන එක කලික් කරොතින්. ඉතින් මේ විදිහට ඒ තියෙන ගෙවල් පෙන්නනවා. මේ තියෙනගේ 9,38,000ක් වෙනවා. අපි ඒක ක්ලික් කරලා ඒක ඇතුළට ගිහින් බැලුවොතින් එතන අපිට ගෙයි පින්තූර තියෙනවා. ඒ වගේම ගෙයි වටිනාකමක් දාලා තියෙනවා. ඒ වගේම අපි මේකේ පහළට ගියොතින් එතන පෙන්නනවා මේ ප්‍රොපර්ටි එක විකුණන්න මොන රියල් ස්ටේට් එකෙන්ද ඒක කරන්න කියන එක. ඒ කියන්නේ රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා ඉන්නවනේ. ඉතින් මෙතන මේ තියෙනවා ඊමේල් ඉන්ක්වයරි ටු ස්ටර්ලින් හෝම්ස් කියලා. ඒකේ ඉන්න පීටර් කියන කෙනා තමයි මේකේ ඒජන්ට් වෙන්නේ. ඉතින් අපි එයාගෙන් තමයි මේක ගැන විස්තර අහන්න ඕන. අපි මේ විදිහට තව ගයක් බැලුවොත් මේගේ 8,66,615ක් වෙනවා. ඊට පස්සේ ඒකේ සමහර ගෙවල්වල ගණන් පෙන්නනවා, සමහර ඒවා ගණන් පෙන්නන්නේ නැහැ. ඉතින් මේ ගෙදර ගත්තොත් මෙතන expression of interest කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ කැමැත්ත පළ කරන්නයි කියලා. ඉතින් ඒ ගෙදරට ගිහින් ඒක ඇතුළට ගිහින් බැලුවොත් එතන පෙන්නනවා ඒකේ ඒජන්ට් වෙන දීප් කියන කෙනා. ඉතින් අපිට එයාගෙන් ඉන්ක්වයර් කරන්න පුළුවන් මේ ගෙදර ප්‍රයිස් එක මේ දීප් කියන කෙනාගේ එතන ක්ලික් කරාම එනවා අපිට ඉන්ස්පෙක්ෂන් ටයිම් එකක් ස්කෙජුවල් කරගන්න පුළුවන්, ප්‍රයිස් ඩීටේල්ස් ගන්න පුළුවන් ඒ විදිහට. ඉතින් අපිට ඕෆ් මාකට් ප්‍රොපර්ටිස් මේ විදිහට මෙහෙම රියල් ස්ටේට් එකේ දකින්න බෑ. ඉතින් අපිට ඕෆ් මාකට් ප්‍රොපර්ටිස් හම්බ වුණේ මම මේ විදිහට එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් හරි ප්‍රයිස් එක දාලා නැති ගෙවල් වලට හරි කතා කරාම එහෙම නැත්නම් ප්‍රයිස් එක දාලා තියෙන ගෙවල් වලට හරි ඉන්ක්වයර් කරාම මම ඒගොල්ලන්ට කිව්වා මේක අපේ බජට් එකේ නැහැ, අපේ බජට් එක මෙන්න මේකයි, මෙන්න මේ ගානට ගැලපෙන ගෙවල් තියෙනවද ඕගොල්ලෝ ළඟ කියලා. එතකොට ඒගොල්ලන් කියනවා ඔව් අපි ළඟ මෙන්න මේ පැතිවල ගෙවල් තියෙනවා, ඔයගලන්ට කැමති නම් අපිට ඉන්ස්පෙක්ෂන් එකක් ස්කෙජුවල් කරලා දෙන්න පුළුවන් කියලා. ඔය විදිහට තමයි අපි ඕෆ් මාකට් ප්‍රොපර්ටිස් බලන්න ගියේ. ඉතින් ඕෆ් මාකට් ප්‍රොපර්ටිස් ඒවා කම්ප්ලීට් වෙලා නැහැ කන්ස්ට්‍රක්ෂන් එක. ඒක කම්ප්ලීට් වෙන්න ටික දවසක් යනවා, සමහර වෙලාවට සති ගාණක්, මාස දෙකක් විතර වගේ එහෙම යනවා. ඉතින් ඒගොල්ලෝ ඕෆ් මාකට් ප්‍රොපර්ටි එකක් විකුණද්දී අඩු ගාණකට තමයි විකුණන්නේ හැම මාකට් එකට දාන්න කලින් ගාණට වඩා. ඉතින් ওই විදිහට තමයි අපිට ඕස්ට්‍රේලියාවේ ගෙයක් සල්ලි වලට ගන්නවා නම් හරි රෙන්ට් එකට ගන්නවා නම් හරි හොයාගන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් එන්නම්.